සුදුමැණිකේ මොනවාරි කූඩුව හරි ඈ. ගෙදර අයියට පින් සිද්ධ වෙන්න. ඔව් ඒක. සුදු 3කට විතර කලින් කෝච්චියට අහු වෙලා තමයි මේ එයාගේ කකුල් දෙක භාගයක් කපලා තියෙන්නේ. අනේ පේනවනේ. අල්ලන්න බෑ. ඕන් ඔහොම තමයි වෙන්නේ. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද උදේ අපි උදේම ආවා බවුවට රෝද කරත්තයක් දාන්න. ඒ වගේම දැන් 12න් පස්සේ ආවා වලට මතක ඇති කඳුල බව්වා. කෝච්චියට අහු වෙලා අත් දෙකෙන් පිටිපස්ස සහ කකුල් දෙකෙන් භාගයක්ම කපලා තියෙන කඳුල බව්ව මතක ඇති. අපි යාට උදව් කරන්න ආවා. ඉතින් එයාට රෝද කරත්තයක් දාන්න තමයි ආවේ. ඒ වුණාට රෝද කරත්තයක් එයාට දාන්න අමාරුයි. මොකද එයාට ඕනි කිව්වේ ඒ ගෙදර ඒ මිස් ඕනි කිව්වේ එයාට පුළුවන් නම් මේ හරියට ගම් වතුර එනවා ඒ කාලෙට මෙයාව දාගෙන කූඩුවක අරන් යන්න පුළුවන් විදිහට කූඩුවක් හදලා දෙන්න කියලා. ඉතින් දැන් මේ අපි ඒ ගෙදෙට්ට යන ගමන් අපි බලමු ගිහිල්ලා කූඩුව නම් ගෙනෙලා තියෙනවා කියලා කිව්වා. මේ කූඩුව හදලා තියෙන්නේ. තව රෝද 4 තමයි දාන්න තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කඳුල බව්වගේ කූඩුව කියලා. එහෙනම් එන්න යන්න ඔයාලත් එක්ක කඳුල බව්වට කූඩුව ලබා දෙන්න. සන්ධ්‍යාව සියලු දෙනාටම travel with Thiru YouTube channel එකට සාදරයෙන් ඔයාලා පිළිගන්නවා. ඔයාලට මතක ඇති පිටිපස්සෙන් ඉන්න ඔයාලට පුරුදු ඇති පොඩ්ඩක් මෙයාව කඳුල බව්වා. අලව්ව බෝය වලානේ. ඔයාලට මතක ඇති මම මෙයාට රෝද කරත්තයක් දාන්න තමයි ආවේ. ඒ වුණාට මෙයාට ඕනි උනේ කූඩුවක්. ඉතින් අපි මේ කූඩුව අද හදලා තියෙනවා. ඇත්තටම මම මේ වෙලාවේ මතක් කරනවා අනුශක්ති. ඉතින් මට මේ වැඩේට ගොඩක් කියන්නේ අනුශක්ති තමයි සහයෝගය දුන්නේ. ඉතින් මම අනුශක්තිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා වගේම ගොඩක් පිං. අද අක්කි හින්දා කඳුල බව්වට කූඩුවක් හම්බෙලා තියෙනවා. මම මතක විදිහට ඔක්කොම වියදම රුපියල් 50000ක් විතර ගිහින් තියෙනවා මේ කූඩුව හදන්න. ඉතින් අනුශක්ති ඔයාලට ගොඩක්ම ස්තුතියි. දැන් අපි අද කූඩුව බාර දුන්නා. දැන් හිමිකාරයා ඉන්නවා කූඩුව ඇතුලේ. මේ ගෙදර ඉන්නවා මිස්. අපි මේ මිස්ට එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. කඳුල බව්වගේ අයිතිකාර මිස් ඉන්නවා. ඉතින් අපි පොඩ්ඩක් කතා කරලා බලමු අද කඳුල බව්වට හම්බුණු මේ කූඩුව ගැන මිස්ට මොකද්ද කියන්න තියෙන්නේ කියලා. ඇත්තටම හරි සතුටුයි ලහිරු මහත්තයා දැන් මාසයකටත් අඩු කාල සීමාවක් තුල මට මේ දේවල් කරලා දුන්නා. මේ සතා ඉලිපහලිය තියාගන්නත් හදිසි කරදරයක් වෙච්චහම මේ අරගෙන පාරට ගෙනියන්නත් රෝද කරත්ත දාලා ඒ විදිහට කරන්න බොහොම පිං. මේ මහත්තයාට අතහිත දීපු අයටත් ගොඩක් පිං. මේ වාගේ තව දේවල් ඉස්සරහට ගොඩාක් දේවල් කරගන්න මේ ලහිරු මහත්තයාට ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිතුව පැතුව හැමදේම හම්බෙන්න කියලා අසරණ සතෙකුට පිහිට උනේ ගොඩක්ම පිං. එයාට අතහිත දීපු අයටත් ඒ විදේශීව ඉන්නවා කියපු ඒ නෝන මහත්තයාටත් ඒ ඔක්කොටම පිං සිද්ධ වෙනවා. තව මේ දේවල් කරගන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි කියන තමයි තියෙන්නේ ඉතින්. එහෙනම් ගොඩක් සතුටුයි මටත් සතුටුයි. අපි හැමෝටම සතුටුයි මේකට සම්බන්ධ වුණු හැමෝටම කඳුල බව්ව ගැන වචනකින් හරි අහලා කෝල් එකක් දීලා උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. සුදුමැණිකේ මොනවාරි කූඩුව හරි ඈ. හරිද? ගෙදර අයියට පින් සිද්ධ වෙන්න වැඩි ලැබෙන්න කියලා ඉතන පතන හැමදේම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. දැන් හිතේ හැටියට ගහගන්න ළඟට එන්න. දැන් නම් කූඩුව ලොකුයි වගේ දැම්මහම නිකන් කූඹියෙක් වගේ. ඕ මන් දන්නේ නැහැ. ඉතින් කොහෙද? මේ හරියට එක්කලා භාවනා මේ අනිත් කාලේ තමයි නේ. සාමුදානෙන් බලනවා දාන්න. අරය වචනයි. එයා ඉස්සල දාලා මෙයා පස්සේ දාන්න ඕන. කඳු.
ඉතින් travel with thiru YouTube channel එකෙන් තවත් කරපු එක බව්වෙක්ට පිහිටුන වැඩක් මේක. ඉතින් අපි ඉස්සරහදී තව වැඩ ගොඩක් තියනවා කරන්න. ඒ වැඩ ඔක්කොමදී හම්බෙමු. එතකක් ඔයාලට රැඳී සිටින්න මගේ travel with thiru YouTube channel එකත් එක්ක. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. මෙන්න මේ අය තමයි අපිට බව් කූඩුව හදලා දුන්නේ. ඉතින් ඔයාලටත් වැල්ඩින් වැඩ කරගන්න තියෙනවා නම් මේ අයව කන්ටැක්ට් කරගන්න. මම නම්බර් එක දාලා තියෙනවා. ඊටාම අඩු සාධාරණ මුදලකට ඔයාලගේ වැල්ඩින් වැඩ සියල්ලම මේ අයත් එක්ක කරගන්න කතා කරන්න අයියා ඉන්නේ කුරුණෑගල.